ආයිබෝවන් මෙහෙම හිතමුකෝ සිතුවිල්ලක් ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා යනවා නම් එතකොට කොහොමද අපේ මතකය අපි කරන කර්මය ඉදිරියට යන්නේ? අද අපි බලමු මේ හරිම ගැඹුරු ප්‍රශ්නෙට බෞද්ධ දර්ශනය දෙන පිළිතුර මොකක්ද කියලා. හොඳයි. අපි මේ කතාවට බහින්න කලින් මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. සිත කියන්නේ අල්ලන්න පුළුවන් වගේ දෙයක්ද නැත්නම් නිකන් එක දිගට සිද්ධ වෙන ක්‍රියාවලියක්ද? මොකද මේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර මට තමයි අපේ සම්පූර්ණ විග්‍රහයම රඳාපවතින්නේ. මෙන්න මේක තමයි හැම දෙයකම මුල. අභිධර්මයට අනුව නම් හිතක ආයු කාලය හිතාගන්නත්වත් බැරි තරම් පොඩි. ඇසිපිය ගහන සැනින් හිතන්නකෝ සිතුවිලි කෝටි ගාණක් ඉපදිලා නැති වෙලා යනවා. එක මොහොතක්වත් ස්ථිරව පවතින්නේ නැහැ. එහෙනම් මෙන්න ලොකුම ප්‍රශ්නය. එක සිතුවිල්ලක් ඇසිල්ලකින් නැති වෙලා යනවා නම් කොහොමද අපිට අවුරුදු ගානකට කලින් වුණු දෙයක් මතක තියෙන්නේ? අපි කරපු හොඳ නරක වැඩවල ප්‍රතිඵල, ඒ කියන්නේ කර්ම ශක්තිය කොහොමද අපිත් එක්කම ගමනක් එන්නේ? අද අපි මේ ගැටලුවට විසඳුම තමයි හොයන්නේ. මෙන්න මේ ගැටලුවට අභිධර්මය දෙන උත්තරේ තමයි චිත්ත පරම්පරාව කියන සංකල්පය. හරි අපූර්ව වචනයක්. ඒක හරියට නොසින්දී ගලාගෙන යන විඥාන දහරාවක්, ගඟක් වගේ දෙයක්. අපි බලමු මේකෙන් ඇත්තටම මොකක්ද කියවෙන්නේ කියලා. ඔන්න බලන්න මේ ගංගාවේ උපමාව. සිත කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවෙයිලු. ඒක නිකන් ගඟක් වගේ එක දිගට ගලාගෙන යන දෙයක්. හිතන්නකෝ ගඟේ එක වතුර බිඳුවක්වත් අනිත් එකට සමාන නෑ නේද? ඒත් අපි මේ සම්පූර්ණ ධාරාවටම ගඟ කියනවා. අන්න ඒ වගේම තමයි අපේ එක සිතුවිල්ලක් ඊළඟට සමාන නැති වුණාට මේ ධාරාව කැඩෙන්නේ නැතෝ පවතිනවා. වැදගත්ම දේ තමයි මේක. නැති වෙන හැම සිතක්ම තමන්ගේ මුළු ශක්තිය, අත්දැකීම්, කර්ම වේගය ඔක්කොම ටික ඊළඟට උපදින සිතට දායාද කරලා යනවා. ඉතින් මේ ගලා යාම නිකම්ම හම්බෙන් වෙන දෙයක් නම් නෙවෙයි. ඒක හරියටම නීති හතරකට, එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රත්‍ය හතරක් යටතේ සිද්ධ වෙන්නේ. හරි, අපි බලමු මේ ප්‍රත්‍ය හතර මොනවද, ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි අනන්තර ප්‍රත්‍ය. මේක තේරුම අතරක් නැති කියන එක. ඒ කියන්නේ එක සිතක් නැති වෙනවත් ඊළඟ සිත උපදිනවත් අතර පොඩිම පොඩි හිඩසක්වත් නැහැ. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ කෝච්චි උපමාව. හිතන්නකෝ වේගෙන් යන කෝච්චියක පෙට්ටි දෙකක් එකට සම්බන්ධ වෙලා තියෙන හැටි. පළවෙනි පෙට්ටියේ වේගය අර ගැප් එකක් නැති නිසා ඒ විදිහටම දෙවෙනි පෙට්ටියට ලැබෙනව නේද? අන්න ඒ වගේ එක සිතක් නැති වෙනවත් එක්කම ඊළඟ සිත ඇති වෙන නිසා අර කර්ම ශක්තිය බිඳුවක්වත් එහෙම විසිරෙන්නේ නැතුව ඊළඟ සිතටම මාරු වෙනවා. හරි. දෙවනි ප්‍රත්‍ය තමයි සමානාන්තර. මේකේ තේරුම තමයි හොඳට පිළිවෙලට සිදුවෙන කියන එක. ඒ කියන්නේ සිතුවිලි ඇති වෙන්න පිස්සුවෙන් වගේ නෙවෙයි. හරියටම ක්‍රමවත් අනුපිළිවෙලකට. මේකට තියෙන්නේ හරිම ලස්සන උපමාවක්. හරියට රජ කෙනෙක් මැරෙන්න කලින් තමන්ගේ ඔටුන්නයි රාජ්‍ය බලයයි ඔක්කොම ඊළඟ කුමාරයාට පවර්ලා යනවා වගේ නැති වෙන්න යන සිත ඊළඟට උපදින්න ඕන සිත මොකක්ද කියලා තීරණය කරලා තමන් සතු හැම ශක්තියක්ම ඒ සිතට පවර්ලා දෙනවා. අන්න ඒ ක්‍රමවත් බව නිසා තමයි අපේ සිතුවිලි දාමයේ අවුල් වෙන්නේ නැතෝ පවතින්නේ. තුන්වෙනි ප්‍රත්‍ය මේක ටිකක් අමුතුයි වගේ දැනේ. ඒ තමයි නත්ති ප්‍රත්‍ය. තේරුම නැති බව. පුදුම දේ තමයි මෙතනදී නැතිවීමම උදව්වක් වෙනවා. මේක හරිම සරල දෙයක්. ඊළඟ සිත ඉපදෙන්න ඉඩක් ලැබෙන්න නම් පළවෙනි සිත අනිවාර්යයෙන්ම නැති වෙන්නම ඕනේ. හරියට කෙනෙක් අතේ තියෙන බෝලයක් තව කෙනෙක්ට දෙනවා වගේ. බෝලේ අතෑරියොත් විතරයිනේ අනිත් කෙනාට අල්ලගන්න පුරුවන්. අන්න ඒ වගේ පෙර සිත නැතිවීම තමයි ඊළඟ සිතට අර ශක්තිය උරුම කරගන්න ඉඩ හදලා දෙන්නේ. හතරවෙනි සහ අන්තිම ප්‍රත්‍ය තමයි විගත ප්‍රත්‍ය. මේක නත්ති ප්‍රත්‍යයට හුඟක් දුරට සමානයි. ඒත් පොඩි ගැඹුරු අර්ථයක් තියෙනවා. විගත කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් වීම කියන එක. මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි ගුරුවරයෙකුයි ශිෂ්‍යයෙකුයි. හිතන්න ගුරුවරයා පාඩම කියලා දීලා පන්තියෙන් යනවා. එයා එතන නැති වුණාට එයා දුන්නු දැනුම ශිෂ්‍යයා ළඟ තියෙනවනේ. අන්න ඒ වගේ තමයි. පෙරසිත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට ඒක ඉතිරි කරපු ශක්තියෙන් තමයි ඊළඟ සිත තමන්ගේ වැඩේ හරියටම කරන්නේ. හරි. අපි දැන් මේ ප්‍රත්‍ය හතර ගැන දන්නවා. දැන් බලමු මේ સિદ્ધාන්තය ඇත්ත ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි කරන ක්‍රියාවක්, ඒ කියන්නේ කර්මයක් අපේ හිතේ ලියවෙන්නේ කොහොමද? මෙන්න මේකට ජවන් කියන චිත්තක්ෂණ 7 හරිම වැළගත්.
අපි හොඳ හරි නරක හරි චේතනාවකින් යම් ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව ජවන් කියලා හඳුන්වන හරිම වේගවත් සිත් හතක් හරහා දුවනවා. පළවෙනි සිතේ චේතනාව දෙවෙනි සිතට, දෙවෙනි එකේ එක තුන්වෙනි එකට ওই විදිහට හත් වතාවක් එක දිගටම පුනරාවර්තනය වෙනකොට ඒ චේතනාව අතිශයින්ම බලවත් වෙනවා. අන්න ඒක තමයි කර්ම ශක්තියක් විදිහට අපේ හිතේ සටහන් වෙන්නේ. ඉතින් ඔය ජවන් සිත් 7න් බලවත් වුණු කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඒක අපේ යටිසිතට, ඒ කියන්නේ භවංග සිතට කිඳා බහිනවා. හරියට කිරිමුට්ටියකට දාපු සායම් බින්දුවක් මුළු කිරියකෙම පැතිරිලා යනවා වගේ. ඊට පස්සේ ඒ කිරි වලින් යෝගට් හැදුවත්, මුදවපු කිරි හැදුවත් අර සායම් පාටේ ඒ හැම දෙයකම තියෙනවා. අන්න ඒ වගේ තමයි කර්ම ශක්තියත් අපේ මුළු විඥාන ධාරාව පුරාම පැතිරිලා යනවා. නම් අපි එනවා මේ කතාවේ වැදගත්ම උච්චතම අවස්ථාවට. මේ නොසින්දන ධාරාව මේ ජීවිතේ විතරක් සීමා වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ නැවත ඉපදීම දක්වාම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ ස්ලයිඩ් එකෙන් මේ ක්‍රියාවලිය හරිම පැහැදිලිව පේන්න. මරණයට කිට්ටුම මොහොතේ ඇති වෙන අවසාන සිත තමයි චුති චිත්තය. මේ ජීවිතයේ සහ අතීත භවවල සම්පූර්ණ කර්ම ශක්තියම ඒකේ තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කලින් කතා කරපු අර ප්‍රත්‍ය හතරෙම බලයෙන් ඒ චුති චිත්තේ නැතිවෙනවත් එක්කම ඒ ශක්තියම හේතු වෙලා ඊළඟ භවයේ පළමු සිත, ඒ කියන්නේ පටිසන්ධි චිත්තය පහළ වෙනවා. හිතන්නකෝ මේක කොච්චර සියුම් සහ බලවත් ක්‍රියාවලියක්ද කියලා. හොඳයි. මේ තරම් ගැඹුරු කරුණු වලින් අපේ ජීවිතයට ඇත්තටම ගන්න පුළුවන් පාගම මොකක්ද? මෙන්න මේක තමයි තීරණාත්මකම කාරණය. අපි අද ඉන්න තැන අපිට දැනෙන දේවල් මේ හැම දෙයක්ම අපේ අතීත සිතුවිලි දාමේම ප්‍රතිඵලයක්. ඒ වගේම මේ මොහොතේ අපි හිතන දේ අපේ ඊළඟ මොහොතේ ස්වභාවය තීරණය කරනවා. ඒ කියන්නේ අපේ අනාගතයේ තියන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපේම සිතුවිලි වල. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු මෙන්න මේ ප්‍රශ්نين. නොසින්දී ගලාගෙන යන මේ සිතුවිලි ගංගාවේ හැම මොහොතක්ම ඊළඟ මොහොත හදනවනම් එමනම් මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ලෙන් ඊළඟට නිර්මාණය වෙන්නේ මොකක්ද? ඒ තීරණේ තියෙන්නේ අපි එක එක්කෙනා අතේමයි.